එනවද මාත් එක්ක චර්ච් යන්න? ඉතින් කතෝලික අපිට නම් සතිය ආරම්භ වෙන්නේ ඉරිදා දවසින්. ඉතින් මම මේ යන්නේ අලුත් ලස්සන සතියකට උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්න දිව්‍ය පූජාවට සහභාගී වෙන්න. ඉතින් මම අද යන්නේ හරිම ලස්සන පුංචි පල්ලියකට. මේ පල්ලිය තියෙන්නේ හෝකන්දර. ඉතින් යක්ෂයාගේ පරීක්ෂාවන් එක්ක අපි මේ ජීවිතය ගත කරද්දී දිව්‍ය පූජාවේ තියෙන දේශනාවෙන් ජීවනදායක භෝජනයෙන් සහ ජේසුගේ ආදරයෙන් ලස්සන වෙනසක් කරගන්න අපිට පුළුවන් වෙනවා. උන්වහන්සේගේ ආශිර්වාදයත් එක්ක, උන්වහන්සේගේ ආලෝකයත් එක්ක, ශුද්ධාත්මයන්න් වහන්සේගේ මෙහෙයවීමත් එක්ක අපිට පුළුවන් අපේ ජීවිතේ වෙනස් කරගන්න. ඉතින් උන්වහන්සේට ඕනේ අපි පෞකාර ජීවිතේ ඇලිලා ගැලිලා ඉන්නවට වඩා අපේ ජීවිතේ ජේසුව එක්ක වෙනස් කරගන්නවා බලන්න. ජේසුව විශ්වාස කරන්න. ඒ ආදරේ මාරු පුදුමාකාරයි. ඉතින් මේ තියෙන ලස්සන අල්තාරය උන්වහන්සේ ඉන්න ඕනම තැනක් හරිම ලස්සනයි වගේම සැනසීමයි. ඉතින් මේ සතිය පුරාවටම උන්වහන්සේගේ ආශිර්වාදය බහුලව හම්බෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි. අමතක කරන්න එපා. ජේසුවාට ගොඩක් ආදරෙයි.